මල් සුවඳක් නායට දෙනුණා රන්මිනි සලඹක හඬක් පැතිරුණා අඹ ගස් වල මල් බිම ඇද වැටුණා පත්තිනි සලඹේ මහිමය දැනුණා ලස්සන ගුණයුත් පත්තිනි අම්මේ හැම දොස් දුරලන පත්තිනි අම්මේ එක් බාරට දුන්නත් අලියා පිටිපස්සේ තියාගෙන යනවා මෙන්න. ඔයාලා ගෙදලා මෙයායි. සීතාව රාජසිංහ රජුරෝ රාජ්‍ය කරන කාලේ තමයි මේ ඓතිහාසික පත්තිනි දේවාලය මේ ප්‍රදේශයට පූජා කරලා තියෙන්නේ. මේ ප්‍රදේශයේ ඇති වෙලා තියෙන ඓතිහාසික සටනක් පෘතුගීසි සහ සිංහල මිනිසුන් අතර මේ පත්තිනි දේවාලේ ඉඳලා කිලෝමීටර් 3ක් විතර උතුරු පැත්තට ගියාම තියෙනවා මේ මණික්කරවල ඓතිහාසික බලකොටුව. ඒ බලකොටුවේ ඉඳලා පෘතුගීසීන් ඇවිල්ලා තියෙනවා සීතාව රාජධානියට පහර දෙන්න. ඒ පහර දෙන්න එනකොට මේ ප්‍රදේශයේ මෙතන තියෙනවා කපු ප්‍රාල්ලාගේ පරම්පරාවේ ගෙවල් 10ක් 15ක් විතර මේ ඒ පිරිස තමයි රජුරවන්ට පහර දෙන්න යනවට පෘතුගීසීන් පළවා හැරලා තියෙන්නේ. මීටර් 300කටවත් විතර ඉහළ උඩහින් තියෙනවා අංගම් වැල්ල කියලා ප්‍රදේශයක්. ඒ අංගම් වැල්ල කියන අංගම් වල කියන එක. අංගම් වල අංගම් වැල්ල වුණා. එතන අංගම් සටන් පුහුණු වෙච්ච තැන තමයි මේ ප්‍රදේශයේ මේ පරම්පරාවේ මිනිස්සු. ඉතින් ඔතෙන්ට ඇවිල්ලා තියෙන පෘතුගීසීන් මේ ප්‍රදේශයේ මිනිස්සු එකතු වෙලා මේ පවුල් ටිකේ කට්ටිය එකතු වෙලා මේ පෘතුගීසීන් පහර දීලා තියෙනවා. පහර දීලා ඒගොල්ලෝ කපල ඇලට දාලා තියෙනවා. සීතාව රජුන් පහර දෙන්න යනකොට කපල ඇලට දාලා තව පිරිසක් ඇලලා දෙලා පස්සේ ඒගොල්ලෝ එතන තියෙන අංගම් සටන් කරපු දෙන අංගම් වැල්ල වුණා. එතන තියෙනවා කන්ද පිටිපස්ස විශාල කන්දක්. ඉතුරු පිරිස ඒ කන්දෙන් එහා පැත්තට පන්නලා දැම්මා. පන්නලා දාපු කන්ද කන්ද වෙලා තියෙනවා. ඉතින් එහෙම දැන් පෘතුගීසීන්ගේ ගමන නැවැත්තුවා. ඕක ආරංචි වුණා සීතාවක රාජසිංහ රජුරවන්ට. එතුමා ආවා මේ ස්ථානය බලන්න. එනකොට මීට කිලෝමීටරයක් පහළින් විතර තියෙනවා මල්මඩුව ගම්මායිම. ඒ ස්ථානයේ රජතුමා පැමිණෙනකොට ගමේසියෝ රජතුමා එන ආරංචිය මේ අහලා එතුමා පිළිගන්න ගිහිල්ලා හිටියා. ඊපස්සේ එතුමා දැක්ක මේ ඇලේ වතුර තඹ පාට යනවා. ඊපස්සේ එතුමා ඇහුවා මොකද මේ ජලය දිය තඹ පාට කියලා. පස්සේ ඊට පස්සේ මිනිස්සු හිත හිටපු කට්ටිය ඒක හරියට කීවේ නෑ රජුරවන්ට. දැන් මෙහි වඩා සටන සිද්ධ වෙච්ච බව දන්නවා. පෘතුගීසීන් ඝාතනය කරපු බවක් දන්නවා. නමුත් මේ වතුර තම පාට නිසා මේ සැකයක් හිතුණා. ඒ ගිහින් තියෙන තම පාට කියන්නේ ලේ ගිහින් තියෙන එතන. ඊට පස්සේ රජතුමා තම පාට තඹදිය කියන එක හැදුවා. තඹ පාට දිය ගිය තැන තඹදිය. ඊට පස්සේ ගමට නම හැදුනේ තඹදිය කියලා මේ ඒ හේතුව නිසා තමයි. ඊට පස්සේ එතනින් ඉස්සරහට රජතුමා ආවා එහාට එනකොට ඔය අංගම් වැල්ල කියන ප්‍රදේශයේ අංගම් සටන් වෙලා අර පෘතුගීසීන් සමූල ඝාතනය කරපු තැන රජුරුව බැලුවා. ඒක බොහොම හොඳට යුද්ධ කරලා තියෙනවා. රජුරුව මේ එකපාරටම කිව්වා මේ අවට ගෙවල් වල පිරිස තාමත්ම ඉහළ පෙළේ මිනිස්සු කියලා. ඒක අද ඉහළ මුල්ලේ මිනිස්සු බවට පත් වෙලා තියෙනවා. රජුරුව සතුටු වෙලා මේ ඉහළ පෙළේ මිනිස්සුන්ට වැඳුම් පිදුම් වෙන්න ඕන පිරිසක් මෙතන ඉන්නේ. ඒ නිසා මම මේ ස්ථානයේ මේ මිනිස්සුන්ට ගෞරවයක් වශයෙන් දේවාලයක් හදලා දෙනවා කියලා කිව්වා. ඒ දේවාල වලින් එකක් තමයි මේ ඓතිහාසික තඹදිය සත්පත්තිනි මහා දේවාලය. රජතුමා දේවාල 28ක් ඇදුවා. ඒ 28 එකක් තමයි තඹදිය ප්‍රදේශෙන් මේ දුන්නේ. ඒ දීලා මේ සම්බන්ධ වෙච්ච මේ අවට පරම්පරාවේ අයට මේ ඉඩම් ගම්මර ඉඩම් අක්කර 48ක් හෝ 49ක් රජතුමා ගම්මර වශයෙන් දුන්නා මේ නින්දගම් වශයෙන්. ඒ යුද්ධය කරපු එකේට මේ ගෞරවයක් වශයෙන්
ඊට පස්සේ රජුරෝ දැන් මෙතන මේ දේවාලේ දැන් ආවොත් ඒව තෝත්තරය කරන්න මේ ප්‍රදේශ මිනිස්සු දන්නේ නැහනේ. ඒ නිසා රජතුමා තන්නිමලේ පත්තිනි දේවාලයෙන් කපු මහත්තයගෙන නැවැත්තුවා මෙතන. එතුමා තමයි මේ කපු પરම්පරාව ආරම්භ කරගෙන මේ දේවාලේ තෝත්තරය කරන්න මේ මිනිස්සු පුහුණු කරේ. පුහුණු කළා රජතුමා ඊට පස්සේ මෙතන හිටියා මේ පල්ලෙකම රාල්ලා කියලා කට්ටියක්. ඔය අංගම් සටන් වෙච්ච අංගම් වැල්ලට පොඩ්ඩක් එහා ඒ සීමාවේ කට්ටිය. ඒ අයටත් දුන්නා මේ යුද්ධයට සම්බන්ධ වෙච්ච නිසා පල්ලෙකම රාල්ලා කියන නම් වුණා මේ දීලා මේ දේවාලේ කිසියම් තෝත්තරයක් මංගල්‍ය පටන් ගන්නකොට ඒගොල්ලන්ගේ සහාය ලබා ගන්න කියලා රජතුමා නියම කරා. ඊළඟට රජුගේ දැන් මේ සතුටු වෙලා මේ මිනිස්සුන් ආශිර්වාද කරලා ප්‍රශංසා කළා ආපහු යන්න ගියා. යනකොට මගට එකතුණා මේ කොඩි අරගෙන මේ රජුරුව පෙරටු කරගෙන යන මහා මේ පෙරහැරක් ගියා. ඒ කොඩි අරන් ආපු කට්ටිය කොඩිකාර ආරච්චිලා කියන ගෞරවය දුන්නා. ඒ කොඩි අරන් ආපු කට්ටිය අදත් එළමල් දෙනිය කියන ගමේ ඒ කොඩිකාර ආරච්චිලා පරම්පරාව ඉන්නවා. ඒගොල්ලන්ට නින්දගම් වශයෙන් දුන්න එළමල් දෙනියේ කිසියම් බින් කොටසක්. අදත් පත්තිනි ඕවිට කියලා කුඹුරක් තියෙන එළමල් දෙනිය ගමේ මේ පත්තිනි දෙවියන්ගේ නාමයෙන්. ඊට පස්සේ රජුරෝ නිදහසේ ගියා මේ මිනිසුන් ප්‍රශංසා කළා. ඕක තමයි තඹදිය සිද්ධ සත්පත්තිනි මහා දේවාලයේ ආරම්භය කියලා මේ අවස්ථාවේ කියන්න පුළුවන්.